කාටවත් කියන්න බැරුව ලැජ්ජාව නිසා වෛද්‍යවරයෙක් ළඟටවත් යන්න බැරුව ඔයත් අර්ශස් රෝගයෙන් පීඩා විඳිනවද? මල පහ කිරීමේදී අධික වේදනාව, ලේ වහනය වීම නිසා ජීවිතේම එපා වෙලාද? ශල්‍ය කර්මවලට යන්නේ නැතුව ගෙදරදීම අර්ශස් රෝගය සදහටම සුව කරගන්න පුළුවන් ප්‍රබල රහස් පහක් ගැන අද මම සුවනුවණින් කතා කරනවා. 1. තන්තු බහුල ආහාර ගැනීම. අර්ශස් රෝගයේ ප්‍රධානම හේතුව තමයි මලබද්ධය. එහෙමත් නැත්නම් බඩ වේලීම. මල පහ තදවන විට ඇතිවන තෙරපීම නිසා ගුද මාර්ගයේ නහර ඉදිමෙනවා. මේක පාලනය කරන්න නම් දිනපතාම තන්තු සහිත ආහාර ගන්න ඕන. කොහිල, කෙසෙල් මුව, ගස් ලබු, කෙසෙල් ගෙඩි, ඕට්ස් සහ නැවුම් පලා වර්ග දිනපතා කෑමට එකතු කරගන්න. එවිට මල පහ බුරුල් වී වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. දෙවෙනි කාරණාව වතුර බීම. දෙවෙනි වැදගත්ම රහස තමයි ශරීරයේ නිතරම හයිඩ්‍රේට් එකේ තියාගන්න එක. කොච්චර ගුණදායක කෑම කෑවත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර නැත්නම් මලබද්ධය ඇති වෙනවාමයි. ඒ නිසා දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් බොන්න පුරුදු වෙන්න. උදේ ඇඳින් නැගිටපු ගමන් මද උණුසුම් වතුර වීදුරුවක් බොන එක ඊටාම ගුණදායකයි. තුන්වෙනි රහස. අධික වේදනාව සහ ඉදිමීම තියෙන වෙලාවට කරන්න පුළුවන් සුපිරිම ප්‍රතිකාරයක් තමයි මේක. බේසමකට මද උණුසුම් වතුර දමා විනාඩි 15ක් 20ක් විතර ඒ වතුර බේසම ඇතුලේ වාඩි වෙලා ඉන්න. මේකට කියන්නේ සීට්ස් බාත් කියලා. මේකෙන් ගුද මාර්ගයේ තියෙන නහරවල ලේ ගමනාගමනයේ ක්‍රමවත් වෙලා ඉදිමීම සහ වේදනාව ෂණිකව අඩු වෙනවා. හතරවෙනි රහස. හතරවෙනි රහස තමයි කාර්යාලවල වැඩ කරන අය සහ රියදුරන් එක දිගට පැය ගණන් වාඩි වෙලා ඉන්න එක. මේ එක දිගට වාඩි වෙලා ඉන්න එක අඩු කරගන්න ඕන. එක දිගට වාඩි වෙලා ඉන්නකොට ගුද මාර්ගයේ නහරවල අධික පීඩනයක් ඇති වෙලා අර්ශස් ගෙඩි මතුවෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 45කට සැරයක්වත් නැගිටලා පොඩ්ඩක් එහාට මෙහාට විනාඩි 2ක්වත් ඇවිදින්න. පස්වෙනි රහස. පස්වෙනි රහස තමයි අද කාලේ තරුණ අය කරන විශාල වැරැද්දක්. වැසිකිළිය මත වාඩි වෙලා ෆෝන් එක බල බල ඉන්න එක. ඒ වගේ මල පහ කිරීමේදී අධික ලෙස තැටමීම. මේ වැරදි දෙකම කරන්න එපා. ස්වාභාවිකව මල පහ කිරීමට අවශ්‍ය වූ විට පමණක් වැසිකිළිය වෙත යන්න. ඉතින් මගේ මිත්‍රවරුනි, මේ සරල පුරුදු ටික පටන් අරන් අර්ශස් වදයෙන් සදහට මෙමිදෙන්න ඔයාටත් පුළුවන්. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේ.